අංජන උදාර පිවිතුරු හෙළවුරුමේ ප්‍රචාරක ලේකම්වරයා. පිවිතුරු හෙළවුරුමේ රටේ දරුවන් ගැන හිතන දේශපාලන ව්‍යාපාරයක් විදියට අධ්‍යාපනයේ වටිනාකම ගැන දන්න දේශපාලන ව්‍යාපාරයක් විදියට අද දවසේදී උසස් පෙළ දරුවන් මුණ දෙන අසාධාරණ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවරන්න කටයුතු කළා. වර්තමාන ආණ්ඩුව අඩුම තරමේ මේ අධ්‍යාපනය සම්බන්ධ විභාග සම්බන්ධ කාලසටහන් හදාගන්නවත් බැරි මෝඩ ආණ්ඩුවක් මොලයක් නැති ආණ්ඩුවක් බව පේනවා. ඒ වගේම දරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී නැති කිසි තෙතමනයක් නැති හදවතක් නැති ආණ්ඩුවක් බවත් පේනවා. මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඔබ දන්නවා උසස් පෙළ සඳහා කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වෙනවා. පළවෙනි කණ්ඩායම තමයි පළවෙනි වතාවට උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්. දෙවෙනි කණ්ඩායම තමයි දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට විභාග වලට මුහුණ දෙන දරුවන්. මේ කණ්ඩායම් දෙකටම මෙවර බරපතල අසාධාරණයක්. ඉතිහාසයේ බරපතලම අසාධාරණය සිද්ධ වෙලා තියෙනවා. පළවෙනි වර විභාගයට ඉදිරිපත් වෙන දරුවන්ට මේ විභාගය සඳහා සූදානම් වෙන්න තියෙන කාලය ඉතාම අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයට ඉතිහාසයේ ඉඳන්ම අවුරුදු මාස 24ක කාලයක් එහෙම නැත්නම් අවුරුදු දෙකක වගේ කාලයක් දීලා තියෙනවා. ඇතම් අවස්ථාවලදී මේ කාලය මාස 28, 29, 30, 32 දක්වා පවා වැඩි වෙච්ච අවස්ථාවල් තියෙනවා. හැබැයි මෙවර උසස් පෙළ විභාගයට ලියන දරුවන්ට මේ විශාල උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කරලා තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන්න ලැබිලා තියෙන්නේ මාස 21ක කාලයක් විතරයි. මේක ඉතාම අඩු ප්‍රමාණයක්. අනෙක් අවුරුදු වලට සාපේක්ෂව විශාල වශයෙන් කප්පාදුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ හරහා පළවෙනි වතාවට උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට බරපතල අසාධාරණයක් වෙනවා. උන්ට නිසි ආකාරයෙන් සූදානම් වෙන්න කාලය ලැබෙන්නේ නැහැ. දෙවෙනි කාණ්ඩය තමයි දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට විභාගයට මුහුණ දෙන දරුවන්. ඔබ දන්නවා දෙවෙනි වතාවට විභාගය ලියනවා තුන්වෙනි වතාවට විභාගය ලියනවාද කියන තීරණය ගන්නෙ කලින් වතාවේ විභාගයේ ප්‍රතිඵල ලැබුණම. ගොඩක් දරුවෝ හිතන් ඉන්නවා කලින් වතාවේ විභාගයේ ප්‍රතිඵල හොඳ වෙයි, මට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වෙයි, මගේ ඉසෙඩ් අගය හොඳ වෙයි, මට අවශ්‍ය පාඨමාලාවට යන්න පුළුවන් වෙයි. මේ විදිහට හිතන් ඉන්නවා. හැබැයි විභාගයේ ප්‍රතිඵල එනකොට අර බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය, අර බලාපොරොත්තු වෙච්ච පීඨවලට යන්න පුළුවන්කම නැති වෙලා තියෙනවා. එතනින් පස්සේ තමයි දරුවෝ තීරණය කරන්නේ දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට උසස් පෙළ විභාගයට මුහුණ දෙනවද කියලා. එහෙනම් මේ පළවෙනි වතාවේ ප්‍රතිඵල පැමිණීම සහ දෙවෙනි වතාවේ විභාගයට ලිවීම විභාගයේ පටන් ගැනීම අතර කාලය තුල සැලකිය යුතු කාලයක් තියෙන්න ඕනේ දරුවන්ට යලිත් වතාවක් විභාගයට සූදානම් වෙන්න. 2025 අවුරුද්ද 2024 අවුරුද්ද ගත්තොත් දින 198ක් දින 178ක් වගේ කාලයන් තිබිලා තියෙනවා ප්‍රතිඵල පැමිණීම සහ නැවත විභාගයේ පැවැත්වීම අතර කාලය තුල. හැබැයි මෙවර ප්‍රතිඵල පැමිණෙන්නේ ගිය අවුරුද්දේ ප්‍රතිඵල පැමිණෙන්නේ මාර්තු අවසානයේ මෙවර අගෝස්තු 10 වෙනිදා උසස් පෙළ විභාගය තියෙනවා. ඉතින් මේ කාලය අතරතුර දෙවෙනි වර තුන්වෙනි වර දරුවන්ට සූදානම් වෙන්න තියෙන්නේ මාස 4කට ආසන්න කාලයක්. දින වලින් කිව්වොත් දින 133ක් විතරයි තියෙන්නේ. මේ දැවැන්ත විෂය නිර්දේශයක් ආවරණය කරන්න, පුනරීක්ෂණ කරන්න, විභාග කලින් පේපර්ස් කරන්න මේ දේවල් වලට කිසිසේත්ම මේ කාලය ප්‍රමාණවත් නැහැ. කලින් අවුරුදු වල දරුවන්ට හම්බුණා වගේ තුනෙන් එකක ප්‍රමාණයක් මෙවර දරුවන්ට අඩු වෙලා තියෙනවා.